ඇත්තටම ඇවිල්ලා ඉන්න ඉතාමත් වැදගත් කාරණාවක් ගැන කතා කරන්න සහ ඒ කාරණාව ගැන යම්කිසි කරුණු ප්‍රමාණයක් හෙළි කරන්න. මේක මං හිතන්නේ රටේ මිනිස්සුන්ට ඉතාමත්ම වැදගත් වෙයි. ඊට අමතරව වර්තමාන ආණ්ඩුවටත් ඉතාම වැදගත් වෙයි. මම මේ කියන්න යන කාරණා ටික මේ රට පාලනය කරන කාලේ වැඩ කටයුතු ආරම්භ කරා. එතකොට මෙතන ගුවන් තොටුපළක් හදනවා කියලා තමයි කිව්වේ. දැන් මේ වෙද්දි මෙතන එයාපෝට් එකක් ඇත්තටම තියෙනවා. මම මහින්ද රාජපක්ෂලා පාලන කාලේ මෙතන වැඩ කරලා හරි මොනවා හරි කරලා වෙලා නිදන් ගන්නවා හරි මොනවා හරි දෙයක්. ආයුබෝවන් ආදරණීය සහෝදර හිතවතුනේ, අද මම ඇත්තටම ඇවිල්ලා ඉන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් ගැන කතා කරන්න සහ ඒ කාරණාව ගැන යම්කිසි කරුණු ප්‍රමාණයක් හෙළි කරන්න. මේක මං හිතන්නේ රටේ මිනිස්සුන්ට ඉතාමත්ම වැදගත් වෙයි. ඊට අමතරව වර්තමාන ආණ්ඩුවටත් ඉතාම වැදගත් වෙයි මම මේ කියන්න යන කාරණා ටික. මොකද සමහරට වර්තමාන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මේ සම්බන්ධව මේ වෙද්දී කිසිම අයිඩියා එකක්වත් මතකයක්වත් නැතුව ඇති. ඒකින්ද තමයි මම විශේෂයෙන්ම බැලුවේ මේ කාරණාව අද පොඩ්ඩක් මතක් කරන්නම් කියලා. මොකද අලුත් අවුරුදු උදා වෙලා තියෙන්නේ 2026 මීට දවස් කිහිපයකට කලින් ඔන්න අලුත් අවුරුද්ද ආරම්භ වුණා. ඉතින් අපි හිතනවා මේ අවුරුද්දේ ඉතාමත් සාර්ථකව රජයේ රාජ්‍ය පාලන වැඩ කටයුතු ටික කරගෙන යද්දි මේ වගේ කාරණා ගැනත් අපි මතක් කරන්නේ හොඳයි කියලා. මම මේ අද ඇවිල්ලා ඉන්නේ ඔය කට්ටිය දන්නේ නැති අර පහුගිය දවස්වල වික්ටෝරියාව ගැන ලොකුවට කතා කරා. එතකොට මේ වික්ටෝරියාව ආශ්‍රිතව ඒ ළඟම තැනක එතකොට දිගන මහනුවර දිගන ප්‍රදේශයේ මාබේරිය තැන්න කියන තැන ගුවන් තොටුපළක් හදනවා කියලා යහපාලන ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂලා මේ රට පාලනය කරන කාලේ වැඩ කටයුතු ආරම්භ කරා. එතකොට මෙතන ගුවන් තොටුපළක් හදනවා කියලා තමයි කිව්වේ. හැබැයි යම්කිසි මට්ටමකට වැඩ ටික කරලා දැන් වැඩ නතර කරලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි මෙතන හදන්න හැදුවේ ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි ඩොමෙස්ටික් එකක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අභ්‍යන්තර ගුවන් තොටුපළ. ඒ කියන්නේ රට ඇතුලේ පොඩි එයාක්‍රාෆ්ට් ලෑන්ඩ් කරන්න, ටේක් ඔෆ් කරන්න, ටුවරිස්ට්ලාට යන්න එන්න පුළුවන් විදියට එන්න ඒ වගේ ප්ලෑන් එකකට හැදුවා කියලා හදනවා කියලා තමයි ඒ අදහස කියන්නේ. මම මේ දන්න කරුණුත් එක්ක මට තේරෙන විදියට තමයි මම හොයලා බලපු කරුණුත් එක්කන් තියෙන්නේ. හැබැයි ගමේ මිනිස්සු කියන්නේ මෙතන ඊට වැඩිය හාත්පසින්ම වෙනත් සිදුවීමක්. මොකද මෙතන තියෙනවා මේ වික්ටෝරියා ළඟ, හොඳට මතක තියාගන්න වික්ටෝරියා ළඟ අර ඈත කන්දක් වෙන. ඒ කන්ද ගොඩක් උසයි. ඒ කන්දේ එහා පැත්තේ තියෙනවා බම්බරගල රජමහා විහාරස්ථානය කියලා පැරණි පන්සලක්. ඉතාමත් පැරණි පන්සලක්. ඒ පන්සලට පාමුලින් තිබිලා තියෙනවා සෙනරත් රජුරෝ ගමන් කරපු කෙටි මාර්ගයක්. ඒ සෙනරත් රජුරෝ ඉන්න කාලේ මෙන්න මේ වගේ තැන්පත් කරලා හරි හංගලා තිබ්බ හරි කියන නිදන් ගමේ මිනිස්සු කියන්නේ මේක ඇත්තට කියන්නේ නොවෙන්නත් පුළුවන් මේක. මොකද සමහර මිනිස්සුන්ට නිදන් කියපුවාම ඇත්තටම ගොඩක් කට්ටිය හිතනවා පහුගිය ওই කාලවල හිටපු මිනිස්සු මොකක් හරි සංවර්ධනයක් කරා නම් ඒ කට්ටිය මේ නිදන් ගන්න බලාපොරොත්තු වෙන කරා කියන කාරණාව. ඒක ඉතින් මිනිස්සු දන්නවා. නිකන් මිනිස්සු හිතනවා එහෙම වෙන්නත් පුළුවන් කියලා. ඉතින් මේකත් ඒ වගේ එකක් කියලා තමයි ගමේ මිනිස්සු එහෙම කියන්නේ. ඒ දවස්වල මේක හදන්න පටන් ගද්දී ගමේ මිනිස්සු මේකට ලොකුවට විරුද්ධ වෙලා තිනවා. ඊට පස්සේ කොහොම හරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තිනවා. දැන් මේ වෙද්දි මෙතන එයාපෝට් එකක් ඇත්තටම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා මම කියන්නේ දැන් මම එතන ඉඳන් මීටර් 400ක් විතර ඇතුල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන් තව මේ පාර දිගටම ගිහිල්ලා බලපුවාම මම උඩට ගිහිල්ලා පෙන්නන්නම්. ඔහොම ඉන්න රැඳිලා මේ ඔයාලට පේනවනේ මේ ගල් එහෙම ඔක්කොම වෙඩි දාලා බ්ලාස්ට් කරලා තියෙන්නේ. හරිද? ලොකුවට වැඩේ ගිහිල්ලා තියෙනවා. මේ බෝර වලවල් එහෙම දාපුවා. මේ තියෙන බෝර වලවල් දාපුවා. හරිද? මේ තියෙන්නේ. ඔය තියෙන බෝර වලවල් දාපුවා තියෙන්නේ. මේ තියෙන්නේ බෝර වලවල්. ඒ කියන්නේ වෙඩි දාලා මේ ගල කඩලා අයින් කරන්න. ඒ කියන්නේ එයාපෝට් එක හදන්න අවශ්‍ය කරන මූලික වැඩ කටයුතු ටික ලොකුවට කරගෙන ගිහිල්ලා තියෙනවා. හරිද? දැන් මම මේ උඩකට එනින් ගමන ඉන්නේ. පේනවද? අර ඈත පේන්නේ එයාපෝට් එක. දැනට ගුවන් හමුදාවෙන් එතන ඉන්නවා. ගුවන් හමුදාවෙන් ආපදා පුහුණු පාසලක් එතන පවත්වගෙන යනවා. හැබැයි ඒ කට්ටිය ගුවන් තොටුපළක් දාන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මෙතන හදලා තියෙන්නේ. වෙන සැලසුමකට තමයි මෙතන ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. නමුත් මීට අවුරුදු කිහිපයකට කලින්ලු එතන ගුවන් හමුදාවට එතන බාර දීලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ මෙතන තාර පාර තියෙනවා. ඔය තියෙන්නේ. හරිද? ඔය පාර දිගේම කිලෝමීටර් 1.5ක් යනකම්
මේක ගොඩනගන්න මේ ගුවන් තොටුපළ රණවේ එක හදන්න අවශ්‍ය කරන ඉඩම් ප්‍රමාණය වෙන් කරගෙන තියනවලු. හැබැයි කියන විදිහට ඉතින් මේ මම දැන් දැකපු දේවල් තවමත් ගමේ මිනිස්සු පදිංචි වෙලා ඉන්න අය තවමත් ඉන්නවා. භූමියත්පත් කර ගැනීම මං හිතන්නේ කරලා තියනවද නැද්ද කියන කාරණාව හරියට අත්තර මේ ගැන මම දන්නේ. ඕනෙක් කෙනෙකුට හැබැයි ඒක ගැන කාරණා හොයලා බලන්න පුළුවන්. මේ මොකද මම කාර්යාල වලින් මේ ගැන විමසීමක් කරන්න ඇත්තටම ගියේ නැහැ. මොකද මම හිතනවා ඒ තරම් දේවල් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන රජයේ නිලධාරි සහ උවමනාවක් තියෙන මිනිස්සු නම් ඒ ගැන ඇත්තටම හොයලා බලන්න පුළුවන්. මොකද මේ මම මෙතන දැන් කියන්නේ මේ හරිය මිනිස්සුන්ට ඇත්තටම දැන් මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල් සමහරට වෙනස් වෙලා ඇති, විරෝධතාවයක් නැතුව ඇති. මහින්ද රාජපක්ෂලා පාලන කාලේ මෙතන වැඩ කරලා හරි මොන හරි කරලා වෙලා නිදන් ගන්නවා හරි මොන හරි දෙයක් කරනවා නම් සමහරට කරාහා නැතා හරි මෙතන යම්කිසි ඉදිකිරීමක් ලොකු වියදමක් කරලා තියෙනවා මේ වෙනකම්. මෙතන ලොකු කන්දක්ලු තිබිලා තියෙන ඒ කන්ද කපල ඉවරලා පස්සෙම දාලා ඔය ඒ පැත්තේ එහෙම පුරවලා තියෙනවා. මේ පේනවනේ ඔයාලට ගල් එහෙම වෙඩි දාලා කඩලා තියෙනවා. වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ. හැබැයි ගුවන් හමුදාවට දීලා තියෙන හින්දා යම්කිසි ප්‍රයෝජනයක් අත් වෙනවා. මොකද ආපදා කළමනාකරන පුහුණු පාසලක් තියෙන අපි දන්න පහුගිය කාලේ වෙච්ච ව්‍යසනෙත් එක්කන් මිනිස්සුන්ව බේරා ගන්න මුදවා ගැනීම සඳහා පුහුණු කරන තැනක් එතන. ඉතින් ඒක ඉතින් අපි දන්නේ ලොකුවට තියනවාද කියලා. මේ චොපර් එකකුත් තියෙන මං හිතන්නේ ඒක මොඩල් එකක්. මං එයාපෝට් එකට එතනට මං ගිහිල්ලා පෙන්නන්නම්. රණවේ එහෙම කිසි දෙයක් මේ වෙනකන් ඉදි කරලා නැහැ. බිල්ඩින් ගොඩ නැගිලියේ මුකුත් හදලා නැහැ. මේක හැබැයි මගෙන් නතර කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ජනාධිපතිතුමාට හරි මේ තන වික්ටෝරියා, එතකොට දිගන, මේක මහනුවර දිස්ත්‍රික්කයට අයිති. මහනුවරට එයාපෝට් එකක් නැහැ. ඉතින් ඉදිරියේදී දැන් මේ අපි දන්නවා 2025 වර්ෂය තමයි ඉතිහාසයේ වැඩිම විදේශ සංචාරකයන් ප්‍රමාණය ලංකාවට ආපු වර්ෂය කියන්නේ. එතකොට දැන් ඒ කට්ටියට ඇත්තරම මෙන්න මේ වගේ තැනකට යන්න එන්න ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකින් හරි යන්න එන්න පුළුවන් විදියට ජෆ්නා තියෙන එයාපෝට් එක රණවේ එකක්. ඊට පස්සේ ඔය අනුරාධපුරයේ පැත්තේ තියෙනවා. ඒ කියන්නේ ගුවන් හමුදා කඳවුරු වලට අයිති ඒවා. ඒතර ජෆ්නා එකක් තියෙනවා. ඊට පස්සේ මත්තල තියෙනවා. ඊට පස්සේ කටුනායක තියෙනවා. දැන් නුවරට මහා නුවර මධ්‍යම පළාතට විතරන එකක් නැත්තේ. ඒතර අපි කියන්නේ මේ බාගෙට 100ට 10ක් 15ක්වත් වැඩි ඉවරද දන්නේ හිතන්න බෑ. තාම නෑ මේ. මොකද මුල් අවස්ථාවේම තමයි තාම තියෙන්නේ. ඉතින් ඒ වැඩ ටික ඉවර කරනවා නම් මෙතන ආපහු අලුතෙන් එයාපෝට් එක හදනවා නම් ඩොමෙස්ටික් හරි නැත්තම් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් හරි හදන්න පුළුවන්. මෙතන ඒ වගේ හදපු තැනක් බලා ගන්න ඕන නම් යන්න ඇමරිකාවට අයත් ගුවාම් තියෙනවා මේ ලෑන්ඩ් එකක්. ඒකේ ගුවන් හමුදා කඳවුරක් තියෙන්නේ. ඒකේ වුණාට ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් ගුවාම්. ඒක හදලා තියෙන්නේ ඔය කඳු කීපයක් එකට කපලා යා කරලා. හරිද? ඒක මම ඇහෙන් දැකලා තියෙන. ඒක දැක්කම පුදුම හතෙන් එකයි. ඉතින් මේක බැරි වෙන්නේ නැහැ. මොකද නුවරත් ඇත්තට මේ වගේ තැනිතලාවක් තියෙනවා අක්කර ගානක. මේ එක දිගට තැනිතලාව. මේ ඉඩම් මේ ගොඩක් ඉඩම් තියෙනවා. පාංශු සම්පත් එකට අයිති. අර එහා පැත්තේ තනකර තියෙන පොල් කැලයක්. අක්කර ගානක පොල්වත් තියෙන්නේ. ඒතකොට ඒක රජයට අයිති. ඒතකොට මිව්වත් රජයට අයිති ඉඩම් කියලා තමයි කියන්නේ. ඉතින් ටුවරිසම් වලට හරි රටේ ඉදිරි අනාගතේ වෙනි මොකක් හරි දියුණුවක් කරනවා නම් ඔන්න S2 ඇරෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ නතර කරලා තියෙන එක අපි කියන්නේ ආයෙ පටන් ගන්න මිනිස්සුන්ගේ ඉඩම් ගන්න තියෙනවා නම් ඉඩම් හරි අරගන්නවා නම් ඒ කට්ටියට ඇත්තටම ගෙයක් එක්කම හරි ඉඩමක් දීලා හරි මොන හරි කරලා වන්දි ගෙවලා හරි අරගෙන මෙතන අපි කියන්නේ දැන් මට දැනෙන අදහසට කියන්නේ හොඳයි. මෙතන හොඳයි. දැන් මිනිස්සුන්ට ඇත්තට මේ වගේ තැනක අනික මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ රණවේ එකක් තියෙනවා කියන්නේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් තියෙනවා කියන්නේ මේ ලංකාවේ ඕන තැනකට යන්න ලේසි. මොකද රට මැදනේ තියෙන්නේ. දැන් ජෆ්නා ඉන්න කට්ටිය සමහරට කටුනායකට එන්න ඕනේ. ඊට පස්සේ ඔය අම්පාර මොනරාගල ඒ පැත්තේ මේ ඔය ත්‍රිකුණාමලේ මඩකලපුව පැත්තේ මිනිස්සු කටුනායකට එන්න ඕනේ. ඒ කට්ටිය දවස් 2-3 කට්ට කාලේ යන්නේ. දැන් රටක් දියුණු වෙද්දි අපි හිතනවා මේ අපේ ලංකාවට ෆ්ලයිට් එන්නේ නැහැ නේ, මේ එකක් දෙකක් ඔය ඉඳලා හිටලා එන්නේ මිනිස්සුත් රට යනවා කියලා එහෙම යන්නේ නැහැ නේ කියලා. නෑ, මේ දේවල් දියුණු වෙද්දි මිනිස්සුන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික දියුණු වෙද්දි හොටෙල් ටිකක් හදාගන්න පුළුවන් වෙද්දි මේ ආවට ප්‍රදේශේ. එතකොට එව්වත් එක්ක මේ රටේ අනාගතයේ සුබදායක වෙයි. ඉතින් ඒකින්ද තමයි අද මම ඇත්තටම මේ මෙතන කතා කරන්න ආවේ. මේ ඊටාම වැදගත් තැනක් මේ බාගෙට නතර කරලා තියෙන එක අපි කියන්නේ වැදගත් රටට වැඩදායි විදිහට මේ වැඩේ කරගෙන යමු. මම ඔයාලට දැන් ගිහිල්ලා පෙන්නන්නම් ගුවන් හමුදාවේ මේ සමහරට අධ්‍යාරක්ෂිත කලාපයක් නෙමෙයි. මොකද මිනිස්සු මම දැක්කා මෙතනින් මේ වීඩියෝ කරගෙන එහෙම යනවා. මං ඉතින් ටිකක් වීඩියෝ කරලා දාන්න. ඒක ඔය කියන තරම් ලොකුවටම නෙමෙයි. මොකද මිනිස්සු මොඩල් එක ෆ්ලයිට් මොඩල් එකක් මේ චොපර් එක මොඩල් එකක් වෙන්න ඇති තියෙන්නේ.
ඒක තියාගෙන ඉතින් ඒ කට්ටිය එක්සර්සයිස් කරනවා එක එක දේවල් කරනවා කියලා තමයි මෙතන කියන්නේ. මම ඔයාලට ටිකක් පෙන්නන්නම්. අපි හිතන්නේ මෙතන හරි විදියට දියුණු වුණොත් සුපිරි තැනක් මහනුවර ඉන්න මිනිස්සුන්ටත් ගොඩක් වටිනවා, රටේ ඉන්න මිනිස්සුන්ටත් වටිනවා, පිටරට ඉඳලා එන මිනිස්සුන්ටත්, ටුවරිසම් වලට හරි මොන හරි දෙයකට ලංකාවට එන මිනිස්සුන්ටත් ආයේ කටුනායක ඇවිල්ලා පැය එකමාර දෙක අදින්න ඕනේ නැහැ. දැන් හයිවේ හදන ඒ හයිවේ හදද්දි අපි දන්නවා කොච්චර කාලයක් යයිද කියලා. ඒ වුණාට හයිවේ තිබ්බට අපි හිතනවා ගුවන් තොටුපළක් තියෙන එක මිනිස්සු ඒකට ඕනටත් වැඩිය කැමති වෙයි. මේ පැතිවල එහෙම ඔක්කොම මේ කපල එහෙම තනි තලාව වගේ හදලා තියෙන්නේ. ඒ වුණාට ගොඩක් මේ ගල් තියෙනවා මේකේ. අර එහා පැත්තෙත් ගල් කන්දක් තියෙන්නේ. වැඩොන්ට තමයි ඉතින් අර සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවලුනේ ඩේන්ජරස්ම එයාපෝට්. ඒ ඩේන්ජරස්ම එයාපෝට් වලින් එකක් වෙන්නත් ඉඩ තියෙනවා මෙතන. මොකද අර එහා පැත්තේ කන්දක් තියෙනවා, පිටිපස්සෙත් තව ලොකු කන්දක් තියෙනවා. සාමාන්‍යයෙන් ටේක් ඕෆ් කරද්දී හරි ලෑන්ඩින් වලදී හරි ඒවා කරදරයක් විදිහට තියෙයිද දන්නේ නැහැ. අපි ඉතින් කියන්නේ ඒ ගැන හරියට දැනුමක් තියෙන උගත් බුද්ධිමත් පිරිසක් ඇවිල්ලා මේ ගැන නැවත වරක් පරීක්ෂණ ටික කරලා ඉඩම් ටික බලලා මැනලා කරලා සර්වේ ටික කරලා හරියට වැඩ ටික කරන්න පුළුවන් නම් ඔන්න හොඳ තැනක්. ඔන්න මේක අවුරුදු ගාණක් හරිද? ඒතර 2015ට මේ යහපාලන ආණ්ඩුව එන්න කලින් කරපු එකක්. දැන් ඒ කියන්නේ අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් වෙනවා මෙතන. අවුරුදු 10කට වඩා වැඩි කාලයක් මේ ගැන කවුරුත් කතා කරේ නැහැ. ඉතින් ඒ කතා කරපු නැති හින්දා මම ඔන්න ආවා අදත් සමාජ නාඩිය YouTube channel එක කරා මේ වගේ වීඩියෝ කරන්න. ඉස්සරහට මම මේ වගේ එන්න උත්සාහ දරනවා. මොකද සෑහෙන්න බාධා තියෙනවා. එක එක බලපෑම් තියෙන සමහර දේවල් අපි දන්නේ කොයිතරම් ප්‍රෙෂර් වේද අපිට ඒව කරන්න අවස්ථා හම්බෙයිද කියලා. පුළුවන් හැකි වෙලාවක මම මේ වගේ දේවල් කරනවා. දැන් ඔහම රැඳින්න මම ඔයාලට පෙන්නන්න එයාපෝට් එකේ තත්ත්වය කොහොමද කියලා ඉස්සරහා තියෙන. ඉතින් ඔන්න හිතවතුනේ මම කිව්වා වගේ ඔන්න දැන් එයාපෝට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ මෙතන තියෙන එයාපෝට් එක. ඔය පේනවනේ. අර අතන අර මේ කහපාට එතන ඉතින් මම zoom කරන්න ඇත්තරම මේ යම්කිසි ආරක්ෂක හේතුන් මත zoom කරන්න මේ මෙතන තියෙනවා මේකක්. හුලන් දිශාව හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔය හදලා තියෙන එයාපෝට් එක. එතකොට අර අතන ඈත මම ඒ හරිය ඉඳන් තමයි වීඩියෝ කරේ. ඒ හරිය තමයි මම වීඩියෝ කරේ. එතන තමයි ඔය ගල් එහෙම කඩලා තාම හදාගෙන යන තැන. අර තියෙන්නේ මම කියපු ඔය කන්ද. ඔතන තමයි තියෙන්නේ බඹරගල රජමහා විහාරස්ථානේ. ඉතින් ඔන්න අපි රජයට කියන්නේ මේ ගැන හොයලා බලලා ඉවරලා මොනවා හරි රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් යහපත් ක්‍රියාවක් වෙනුවෙන් මෙතන දියුණු කරලා මොකක් හරි ප්‍රයෝජනයකට ගන්න පුළුවන් නම් ආපදා කළමනාකරන ආපදා පුහුණු පාසලක් ගුවන් හමුදාවට තමයි බාර දීලා තියෙන්නේ. ගුවන් හමුදාවේ මෙතන ඉන්නවා. ඒ කට්ටිය ට්‍රේනින් වෙනවා ඇති. අපි මේ මම දැක්කා දැන් කට්ටිය අතන අර මේ චොපර් එක තියෙනවා. ඒ චොපර් එක තියෙන තැන කට්ටිය අතන මේ මොකක් හරි වැඩ කටයුතු ටිකක් කර හිටියා. ඉතින් මෙතන ඉන්නවා මිනිස්සු ඉන්නවා. ඒක හරි. අපි කියන්නේ මේක ඩොමෙස්ටික් එයාපෝට් එකක් හරි කමන්නේ රටේ අභ්‍යන්තරේ ගමනාගමනය සඳහා ගුවන් ගමන් සඳහා රටේ දියුණුවත් එක්කන් අපි හිතනවා මිව්වත් දියුණු වෙන්න ඕනේ. මිනිස්සුන්ට සාමාන්‍යයෙන් හයිවේ එකේ ගියත් පැය එකමාරක් දෙකක් සමහරට කොළඹට යන්න යයි. අපිට යාපනයට යන්න ගියොත් මේ යයි පැය දෙකක් තුනක් හරි හයිවේ හැදුවා. තව අවුරුදු කීයක් යයිද දන්නේ හයිවේ හදන්න. අපි කියන්නේ ඉතින් ඒ හදනවත් එක්කම මිනිස්සුන්ට විනාඩි 45න් පැයෙන් පැය භාගෙන් ඕන තැනකට යන්න එන්න පුළුවන් විදියට රට මැද ඉඳලා යන්න එන්න පුළුවන් විදියට දියුණු කරන්න පුළුවන් එක තැනක් තමයි මෙන්න මෙතන මේ භාගයට හදලා තියෙන එක හොයලා බලලා ඉවරලා රටේ දියුණුව වෙනුවෙන් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ඔන්න වැඩ ටිකක් කරනවා නම් ඒක ඇත්තටම අපි හිතනවා මේ රජයට හොඳ ක්‍රෙඩිට් එකක් හම්බෙයි. අපි හිතන මේ වගේ දේවල් වෙන එක හොඳයි. මේ මිනිස්සුන් මම හිතන්නේ කලින් තිබ්බ මතවාදිනේ දැන් ඒකට කැමති මිව වෙනස් වෙලා දියුණු වෙලා එනවට මේ පේනවනේ වාහන එහෙම මිනිස්සු කියන්නේ දැන් මේ මෙතන මේ තව වැදගත්ම කාරණේ තමයි මිනිස්සු කියනවා මෙන්න මේ හරියේ අර දැන් මම දන්නේ මම නම් ඇත්තට මේව ඇත්තට විශ්වාස කරන්නේ ඒකට මම කියන දෙයක් කියන්නම්. මෙන්න මේ තැන මේ හරියට මේ එයාපෝට් එක කෙලින්ම මේ මැද රෝඩ් එක මේ තියෙනවනේ මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉඩ ටිකේ කොහොම හරි ඇක්සිඩන්ට් වෙනවලු අනන්ත බහුලව ඇක්සිඩන්ට් වෙන තැනක්ලු. මෙතන මිනිස්සු හිතා ගන්නවත් බෑලු නිකන් ගියත් සමහරට මේ බයික් එකක් පෙරලිලා වැටෙනවලු නැත්නම් වාහනේ ඔටෝමැටිකලි කැපෙනවලු. ඊට පස්සේ ත්‍රී වීල් එකක් මේ මෙතන හැප තැලක් තියෙනවා. ඔන්න ඔයාලට එහෙම පෙරළුණාලු මේ හරිය කියන්නේ මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙනවලු. හරිද? ඒතර මිනිස්සු කියන්නේ මේ හරියේ අර දැන් සාමාන්‍යයෙන් ඔය
නිදන්න එහෙම ගත්තාම බහිරවයා ඒ වගේ දේවල් උණ තැන් වල ඉඳගෙන මිනිස්සුන්ට කරදර කරනවා කියලා. මම නම් ඒව විශ්වාස කරන්නේ නැහැ. නිදන් ගත්තද නැද්ද කියන කාරණාව ගැනවත් අපි අත්‍තරම හරියට දන්නේ නැහැ. මොකද අපිත් එතකොට ওই කාලේ කියන්නේ ටිකක් වයස නැහැ පොඩි කාලේ. ගමේ මිනිස්සුත් කියනවා දැක්කේ නැහැ. එහෙම ගත්තද නැද්ද කියලා නම් දැක්කේ නැහැ. හැබැයි මෙතන මිනිස්සු කතා වෙනවලු කියනවලු එහෙම වෙන්න ඇති කියලා. ඔව් ඉතින් මිනිස්සු මීට කලිමුත් ওই අවස්ථාවල මේ සංවර්ධන කරද්දි කිව්වනේ. ඒ කට්ටිය මහින්ද රාජපක්ෂලා ඔය සංවර්ධනේ කියලා අරගෙන ගියේ. රටේ තිබ්බ නිදන් ටික කොට දාන්න කියලා. ඉතින් ඒක ඇත්ත නැත්ත කතාව ඉතින් දන්නේ නැහැ. දන්න මිනිස්සු ඇත්තටම දන්නවා ඇති. අපි කියන්නේ අපි දන්න අපිට කියපු දේවල් තමයි අපිත් ඔය කියන්නේ එහෙම කියලා තියෙනවා මේ ගමේ තොටේ මිනිස්සු කියලා. ඉතින් එව්ව අපිට දැන් වැඩක් නැහැ ගත්තද නැද්ද කියලා. කොහොම හරි ඔන්න රටට සම්පතක් මම හිතන අපේ මිනිස්සුන්ට නුවර මිනිස්සුන්ට හැමෝටම සමහරට මම මේ කියන දේවල් වලට අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට මගේ කැමැත්තත් එක්ක මම කියන්නේ. ඉතින් ඔයාලගේ කැමැත්තත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරියට මෙන්න මේ එහා පැත්ත කොනේ ඉඳලා මේ පාරේ ඔතන කොනේ ඉඳන් අන්න අර පැත්තට යනකම් කිලෝමීටර් 1.5ක් තනි කෙලින් ඉඩම් ප්‍රමාණය තියෙනවා. ඒ අතරේ ගෙවල් දෙක තුනක් සහ මේකක් තියෙනවා ගෙස්ට් එකක් තියෙනවා. ඒවා තාම අත්පත් කරගෙන නැතුව ඇති මම හිතන්නේ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජයෙන් ජයම වේවා. මේක ජනාධිපතිවරයාගේ හරිය වගකීම යුත්තන්ගේ අවධානය යොමු වෙනකම් සපෝට් එකක් දෙන්න, ෂෙයා කරනවා නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් එකක් දෙනවා නම් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.